Hi guys, iBond කියලා පිළිගන්නවා මගේ යාළුවෝ හැමෝම අදත් මගේ YouTube channel එකට. අද මම ගෙනාවා Windows වල තියෙන ලොකුම ප්‍රශ්නයක්. අලුතෙන් OS එකක් install කරාට පස්සේ ඔයාලට එන ලොකුම ගැටලුවක් තමයි drivers කියන්නේ. drivers install කරගන්න පුළුවන් software එකක් ගැන කියලා තමයි මම ආවේ. මේකෙන් drivers install කරගන්න ගොඩක් ලේසියි. මෙන්න මේ විදිහට Google එක open කරලා 3DP tool කියලා එකක් තියෙනවා. ඒ software එක ඔයාලා download කරගන්න. එතකොට ඔයාලට මේන්ම drivers ටික chipset එක graphic card එක ඒ වගේ තියෙන මේන්ම drivers ටික ඔයාලට ලේසියෙන්ම install කරගන්න පුළුවන්. බලන්න මේ වීඩියෝ එක. මේ software එක අනිත් software වගේ නෙමෙයි. මේක install කරගන්න දෙයක් නැහැ. download කරගත්ත තැනින් copy කරලා ඔයාගේ desktop එකට දාගන්න. එහෙම ඉතින් desktop එකෙන් ඔයාලට open කරගන්න පුළුවන්. open කරගත්තා නම් ඔයාගේ PC එකේ මේ වෙනකොට මොකක් හරි drivers එක්ක අඩුවක් වෙනවා නම් මේ විදිහට error එකක් ඔයාලට පෙන්නනවා. drivers හරිනම් කොළ පාටින් හරියක් වැටෙනවා. මෙතන මේ අඩු drivers එක උඩ double click කරාම automatically site එකට ගිහිල්ලා ඒකෙන් ඒකට අදාළ drivers එක download වෙනවා. ඔයාලගේ drivers වල කිසි ප්‍රශ්නයක් තිබෙන්නේ නැත්නම් මෙතන error එකක් පෙන්වන්නේ නැහැ. මේ තියෙන double click කරලා පස්සේ මේ site එක රිබේටම යනවා. ඒකට එතකොට ඒ machine එකට ගැලපෙන drivers එක මෙතනින් download කරගන්න පුළුවන්. හරිම ලේසි මේක download කරගන්න. ඉතින් guys ඔයාලට පේනවා ඇති මගේ drivers වලත් පොඩි අවුල් ටිකක් තියෙනවා. මම මෙහෙම ඔයාලට drivers එකක් install කරලත් පෙන්නන්නම්. මේ විදිහට ඒකට අදාළ drivers එක මම download කරගත්තා පස්සේ normal Intel එකෙන්ම download වෙන්නේ. මේ විදිහට chipset එක මම install කරගන්නවා. install කරගෙන මම ඔයාලට ආය software එක close කරලා ආය open කරලා පෙන්නන්නම්. ඊට පස්සේ එතන අඩුව chip එක fix වෙලා තියෙනවා. ඉතින් guys මේ වීඩියෝ එක මම මෙතනින් නිමා කරනවා. මගේ වීඩියෝ එක හොඳ නම් like එකක් comment එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම channel එක subscribe කරලා තියාගන්නත් අමතක කරන්න එපා.